මෙවර පැවිදි මිනිපහන් දිගහැරෙන්නේ දශක ගණනාවක් පුරා මෙරට ශාසන වංශකතාවේ නොමැකෙන නාමයක් සංටුහන් කරමින් බුද්ධ ශාසනයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ලංකාපුරා මෙන්ම ලෝකයපුරා බුදු දහම පතුරෝමින් ලොවපුරා ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට මූලිකත්වය ගනිමින් වසර 29ක් පුරා ඇමරිකාවේ වැඩවෙසමින් කටයුතු කරන ධර්ම දූතයාණන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි බෞද්ධ ජනයා වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කරමින් ඇමරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරාධිපති පන්නල සිව්වනක් ආරණ්‍ය නිර්මාතෘ දෙමටගොඩ පදානගර මහා විහාරවාසී මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්ලතු පාර්ශවයේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ත්‍රිපිටකවේදී ගෞරවහාරය පනම්වෙල වජිරබුද්ධි නායක ස්වාමින් වහන්සේගේ දිවි සැරිය වෙනුවෙන් පිදෙන රූපමය අනුමෝදනාවක් ලෙසින් පැවිදිමි නිපහන් මාතර දිස්ත්‍රික්කයේ කන්දෝඩ පත්තුවට අයත් හක්මන කොට්ටාශයට අයත් වන පනම්වෙල නම් සුන්දර ග්‍රාමයේ තමයි මම ඉපදුනේ. 1966 සැප්තැම්බර් 27 වෙනිදා වලස්මුල්ල මූලික රෝහලේදී මම උපත ලැබුවා. මාගේ මෑණියෝ මුලටියන ප්‍රදේශයෙන් අපේ ගමට පැමිණි ලියනගේ බේබිහාමි මෑණියෝ. මගේ පියාණන් වහන්සේ පරවාර කංකා නම්ගේ ඇඩ්වින්. මේ දෙපළට දාව මම පනම්වෙල ග්‍රාමයේ උත්පත්තිය ලබලා අපේ ගමේම ඉතාම නුදුරින් පිහිටි කරගොඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් හක්මන පනංවෙල නම් වූ අති සුන්දර ගම්මානයේ 1966 සැප්තැම්බර් මස 27 වන දින වලස්මුල්ල මූලික රෝහලේදී උපත ලද උන්වහන්සේගේ පියා පරවෑහැර කංකානම්ගේ ඇඩ්ඩින් මහතා වූ අතර බේබිහාමි ලියනගේ මෑණියන් වුණා. පනම්වෙල රතනපාල මහාවිද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අප නාහිමිපාණන් වහන්සේගේ සීයා නිරන්තරයෙන්ම තම පියාණන්ගෙන් ඉල්ලා සිටියේ එක් දරුවෙකු ශාසනයට පූජා කරන ලෙසයි. තමන් වහන්සේගේ සොහොයුරා පැවිදිවීමට දැඩි කැමැත්තෙන් සිටියද ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී පැවිදි කිරීමට වඩාත් සුදුසු අප නාහිමියන් වහන්සේ බව පවසා තිබේ. මගේ පියාගේ පියා පරවෑර කංකානම්ගේ ජුලියස්. එතුමා අපේ නිවසට පැමිණිලා වරින් වර ඉල්ලා සිටියා අපේ පියාගෙන් අනේ පුතේ ළමයෙක් මහාන කරන්න කියලා. ඉතින් මේ වෙනකොට මගේ තව සහෝදරයෙක් මාගාවට හිටිය සහෝදරයා ඔහු අජිත් ප්‍රේම කුමාර. ඔහු තමයි බොහොම ආසාවෙන් හිටියේ පැවිදි දිවියටපත් වෙන්න. නමුත් කේන්ද්‍ර වැලීම තුලින් තීරණය වුණා පැවිදි වීමට සුදුසු අජිත් ප්‍රේම කුමාර නෙවෙයි අජන්ත කියලා. අජන්ත කියන්නේ මම. පරවෑර කංකානම්ගේ අජන්ත. ඉතින් මේ ළමයා සුදුසුයි කියන තීරණය මත මුලින්ම මොරකන්දෙගොඩ විහාරස්ථානයක පැවිදි වීමට ගිහිල්ලා මාස කිහිපයක් ඉඳලා නමුත් මට නිවස නිතර මතක් වෙන නිසා ගෙදර ඉන්න හිතුණා. ඊට පසුව මේ අදහස අත්හැරුණේ නැහැ. දෙමව්පියන්ගේත් ලොකු බලාපොරොත්තුවක් ආසාවක් තිබුණා මාව පැවිදි කරන්නට.
තවත් හිඟුරුමුල්ල ප්‍රදේශයේ වීර කැටි විහාරස්ථානයක පැවිදි කිරීම සඳහා මාව එක් කරගෙන ගියා. කුඩා කල සිටම මහත් සැදැහැවත්ව ක්‍රියා කරමින් වර්ෂ 1980 ඔක්තෝබර් මස 16 වන දින කොළඹ නවය දෙමටගොඩ පදහනගර මහා විහාරයේදී උතුම් පැවිදි දිවියට පත් පනම්වෙල වජිරබුද්ධි හිමියන් දෙමටගොඩ පදහනගර මහා විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ සමාරම්භක කුලපති කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක භාෂාන්තර විශාරද ආචාර්ය අතිපූජ්‍ය පරවෑහැර ශ්‍රී පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේගේ ඇසුරෙහි වෙසමින් සාමණේර නමක් විසින් උගත යුතු මූලික ධර්ම විනය භාෂා ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කරන්නට විය. මාගේ ගුරු දේවෝත්තම කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති භාෂාන්තර විශාරද පරවෑර ශ්‍රී ප්‍රඥානන්දාභිදාන නායක මහා සාමින්ද්‍රයන් වහන්සේ ලිපියකින් දන්වා සිටියා අපේ ගමේ පන්සලට පනංවෙල ග්‍රාමයෙන් ළමෙක් ඉන්නවනම් සොයලා දෙන්න ඔක්තෝබර් 16 වෙනිදා කියන්නේ 1980 ඔක්තෝබර් 16 වෙනි දිනට ඒ කියන්නේ විහාරස්ථානයේ සීමා මාලකයේ පිහිටවන දවස. එදිනට මල්ලතු මහා විහාරයේ අපේ උත්තරීතර මහානායක සිරිමල්ලත්තේ ආනන්දාභිදාන මහානායක සාමින්ද්‍රයන් වහන්සේ අනුනායක සාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව මෙම ප්‍රධානකර මහා විහාරස්ථානයේ සීමාව පිහිටීම සඳහා වඩිනවා. මහානායක මහා සාමින්ද්‍රයන් වහන්සේ මුල් කරගෙන එදා දරුවෙක් මහාන කරන්නට ඕනෑ කියන මෙම ලියවිල්ල අපේ ගමේ පන්සලේ විද්‍යාරාජ පිරිවෙනේ දෙනගම රතනපාල නායක හාමුදුරුවන්ටත් දෙහිගස්පි සෝරත නායක හාන්ටත් දැන්වුවා. ඒ අනුව 1980 ඔක්තෝබර් 16 වෙනිදා මල්ලත්තේ ශ්‍රී මහානායක අතිපූජ්‍ය සිරිමල්ලත්තේ ආනන්දාභිදාන මහානායක මහා සාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් මම පැවිදි දිවියට පත් වුණා. පැවිදියට පත් වෙලා මෙම විහාරස්ථානයේ මූලික අධ්‍යාපනය ලැබුවා ධර්මදූතාශ්‍රම විද්‍යාලීය පිරිවෙන. පැවිදීමේ නිපහන් මූලික පිරිවෙන් අධ්‍යාපනය පදහනගර මහා පිරිවෙනෙන් ලැබූ උන්වහන්සේ පසුව උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නට විය. වර්ෂ 1987 මැයි මස 21 වන දින මහනුවර මල්වතු ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ උපසම්පදාවට පත් අප හිමියන් වසර 5ක කාලයක් භික්ෂු විද්‍යාලයෙන් ත්‍රිපිටක ධර්මය ඇතුළු භාෂාවන් මුල් කරගනිමින් අධ්‍යාපනය අවසන් කර වසර ගණනාවක් ආචාර්යවරයෙකු ලෙස සේවය කරන්නට විය. එහෙම සේවය කරන අතරතුර අපවත් වී වදාළ මාගේ ගුරුදේවෝත්තම ශාස්ත්‍රපති පණ්ඩිත මාතර සුමංගල හාමුදුරන් වහන්සේ ආරාධනා කරා තවත් නායක හාමුදුරන් වහන්සේලා සමග කීප නමකට තායිලන්ත මැලේසියාව සිංගප්පූරු යන රටවල සංචාරය කිරීම සඳහා. ඉතින් මෙම ආරාධනාවට මටත් වාසනාව ලැබුණා ඒ රටට වඩින්නට. එහෙම තායිලන්තයට වැඩලා මාසයක් පමණ ඒ රටේ සංචාරය කරලා අවසන් වුණාම මම ඉල්ලා සිටියා අපේ සුමංගල පණ්ඩිත හාමුදුරුවන්ගෙන්
හාමුදුරනේ මට තව ටික කලක් මේ රටේ රැඳී ඉන්න අවසර දෙන්න මම ආසයි තව ටිකක් මේ රට බලන්න. ඉතින් ඒකට අනුමැතිය ලැබුණට පස්සේ තායිලන්තයේ වත්සකේට් කියන ඊටාම සුවිශේෂී විහාරස්ථානයක් බැංකොක් නුවර තිබෙන. ඉතින් එම විහාරස්ථානයේ මාස 10ක් රැඳී සිටිමින් තායි භාෂාව යම් මට්ටමකට හදාරන්නට සහ තායිලන්තයේ තායිලන්ත සංස්කෘතිය, ඒ ආගමික පරිසරය, ආගමික ක්‍රියාවන් පිළිබඳව යම් යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒ මාස 10 මට බොහෝසේ මහෝපකාරී වුණා. තමන් වහන්සේගේ ගුරු හිමියන් වහන්සේ කළ ආරාධනාවකට අනුව නායක හිමියන් සමග තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව යන රටවල සංචාරයකට වැඩම කළ උන්වහන්සේ තායිලන්ත දේශයේ මාසික පමණ කාලයක් සංචාරයෙන් පසුව තම ගුරු හිමියන්ගෙන් ඉල්ලා සිටියේ තවත් ටික කලක් එම රටෙහි සංචාරය කිරීමට අවසර ලබා දෙන ලෙසයි. එම අවසරයෙන් පසු මාස 10ක කාලයක් රැඳී සිටීමෙන් පසුව තායි භාෂාව යම් මට්ටමකට හදාරන්නට සහ එම සංස්කෘතිය, ආගමික පරිසරය, ආගමික ක්‍රියා පිළිබඳ යම් අවබෝධයක් ලබන්නට බෙහෙවින් උපකාරී වන්නට විය. එහෙම තායිලන්තේ ඉන්න අතරතුර මට ආරාධනාවක් ලැබුණා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තායි විහාරස්ථානයකින් පින්කමකට වඩින්නට. 1993 ලංකාවට ආපහු වැඩලා ටික කාලයක් ලංකාවේ ඉඳලා 1994 මැයි මාස 30 වෙනිදා මම ඇමරිකාව බලා පිටත් වෙනවා. ලොස් ඇන්ජලිස් ගුවන්තොටුපොළේදී මම යම් මට්ටමකට කරදරයකට පත් වුණා වගේ දැනුණා. මොකද මං යන්නේ කොහෙටද? කොතනද ඉන්නේ? මේ ආදී කිසිදු සැලැස්මක් නැතුව ගිය ගමනක් නිසා. නමුත් මගේ පෙර වාසනාවකට කාම්බෝජ ජාතික මහත්තයෙක් හෙන්රි කියන නම මතක ඔහු දැනගත්ත මම යම් කරදරයක වැටිලා සිටිනවා කියලා. ඔහු මගෙන් ඇහුවා මොකද ප්‍රශ්නේ, මොනවද කෙරෙන්න ඕන? ඉතින් රෑ බෝ වෙලා නිසා මං කිව්වා මට රෑ ගත කරන්න තැනක් සොයා ගන්න ඕන. මොකද මේ විශාල රටක් කිසිදු අවබෝධයක් නැතුව ආපු ගමනක්. ඒ නිසා ඔහු මන් දිහා බලලා යම් දුකක් ඇති වෙන්න ඇති, මට උදව් කරන්න හිතෙන්න ඇති. එහෙම හිතලා මට ඇත්ත වශයෙන්ම උදව් කරා. ඔහු මාව කාම්බෝජ පන්සලකට ගිහිල්ලා බැස්සුවා ඔහුගේ වාහනේ. ඉතින් ඒ පන්සලට මම ගියේ කිසිදු ආරාධනාවක් නැතුව. නමුත් එතන හිටපු නායක හාමුදුරුවෝ පොන්සපාන් හාමුදුරුවෝ මාව බාරගත්තා. මාව බාරගෙන එම විහාරස්ථානයේ අවුරුදු 4ක් ගත කරන්නට මට අවසර ලැබුණා. ඉතින් ඒකට ප්‍රත්‍යුපකාර කිරීම සඳහා මට අවශ්‍ය වුණා මෙම විහාරස්ථානයේට ලංකාවෙන් සර්වඥ ධාතුන් වහන්සේ නමක් වඩම්මවලා, ඒ වගේම ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වඩම්මවලා එම විහාරස්ථානයේ මට ලැබිච්ච සේවාව අගය කිරීමක් වශයෙන්, ප්‍රත්‍යුපකාර කිරීමක් වශයෙන් එම පරිත්‍යාගය කරන්න. එම විහාරය තුළ වැඩ සිටින කාලයේදී නව දායක යුවලකගෙන් උන්වහන්සේට ආරාධනාවක් ලැබෙන්නේ විහාරස්ථානයක් ආරම්භ කිරීමට දායක විය හැකි දැයි විමසමින්. ඒ අනුව කැලිෆෝනියාවේ විහාරස්ථානයක් නිර්මාණය කිරීමට වජිරබුද්ධි හිමියන් යෝජනාවක් කරමින් 1999 දී ජෝර්ජියා ප්‍රාන්තයට උන්වහන්සේ වැඩම කරන්නට විය. ඒ අනුව වසර 2000 දී අට්ලන්ටා නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කරන්නට විය. ඒ ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානය ආරම්භ කිරීම
ලැබීම මගේ ජීවිතයේ ඉතාමත් වැදගත් දෙයක් වශයෙන් මම සලකනවා. සහ මගෙන් සිද්ධ වුණ ඉතාම ඉහළ සත්කාරයක් වශයෙන් මම කල්පනා කරනවා. මොකද අපි මේ ඈත ගම්බද ඉපදිලා කිසිත් නොදත් රටකට ගිහිල්ලා ඉතින් ඒ වගේ දෙයක් කරන්නට අපිට ශක්තිය ලැබුණේ අපගේ ඒ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ඒ ශක්තිය, ඒ වගේම ගුරුවරුන්ගෙන් ලැබිච්ච ඒ ආශිර්වාදයන් සහ ඒ පුහුණුව. ඉතින් මේවත් එක්ක තමයි එවැනි දෙයක් කරන්නට මට ශක්තිය ලැබුණේ. එදා විහාරස්ථානය ආරම්භ කරලා මේ වෙනකොට අවුරුදු 25ක් ගත වෙනවා. ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානය ආරම්භ කළ අවුරුදු 25ක් ගත වෙනවා. ජෝර්ජියා විහාරස්ථානය ආරම්භ කරලා අපි ශ්‍රී ලාංකික දුවාදරුවන්ට සහ පින්වතුන්ට දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා දුවාදරුවන්ට දහම් පාසල තුලින් දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා වැඩිහිටියන්ට භාවනා, ඒ වගේම සීල ව්‍යාපාර මේ ආදී දේවල් තුලින් සහ ධර්ම සාකච්ඡා ආදී දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා මහත්සේ අපි කැප වෙනවා. එදා පටන් මේ දක්වා වසර 25ක් එම විහාරස්ථානය ආරම්භ කර ලාංකික දරුවන්ට හා පින්වතුන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට භාවනා හා සීල ව්‍යාපාර, ධර්ම සාකච්ඡා ආදිය සිදු කිරීමට මහත්සේ කැප වී කටයුතු කරන්නට විය. එසේම සෑම වසරකම තරුණ දරුවන් පන්සල තුල රඳවා ගනිමින් භාවනා වැඩසටහන් පැවැත්වීමටත් බුදුදහම ඉතා ගැඹුරින් කියා දීමටත් උන්වහන්සේ කටයුතු කරනු ලබයි. පැවිතිමි නිපහන්. ඉතින් මේ විදියට විහාරස්ථානය ආරම්භ කරන්නට ඉඩ අවකාශ ලැබිලා මේ වෙනකොට අවුරුදු 25ක් ගතවීම තුල මං හිතන්නේ අපේ දායක පින්වතුන් සමග අපි බොහෝ දේවල් අධ්‍යාත්මික වශයෙන් ලබාගෙන තියෙනවා. ඒ පිළිබඳ ඊටාම සතුටටපත් වෙනවා. ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානය අක්කර 5කින් යුක්ත භූමි ප්‍රමාණයක්. ඉතින් මෙම විහාරස්ථානය ආරම්භ කිරීමේදී විවිධ ගැටලු මතුවුණා. මොකද ලංකාවේ වගේ අපිට ඕන තැන්වල පන්සල් හදන්න බෑ. ඒවට තියෙන නීති රීති. එහෙම ලංකාව වගේ ওই ලවුඩ් ස්පීකර් දාලා එහෙම හයියෙන් අනිත් අයට කරදර වෙන විදියට දේවල් කරන්න බෑ. මොකද ආගම නිදහසේ අපිට ඒ කටයුතු වල යෙදෙන්න පුළුවන් වුණාට තවත් කෙනෙකුට කරදරයක් වෙන විදියට ආගම අදහන්න බෑ ඇමරිකාවේ. ඒ නීති රීතිත් එක්ක තමයි අපි හැමදේම කරන්න ඕනේ. ඉතින් ඒ නීති රීතිත් අපි හොඳින් අධ්‍යයනය කරලා ඒ අවශ්‍ය කරන නගර සභාවෙන් ගත යුතු ඒ උපදේශ අනුව විහාරස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන ඒ සියලුම අවශ්‍යතා සපුරාලමින් විහාරස්ථානයක් වශයෙන් බලපත්‍රයක් ඇතුව ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානය අපිට බොහෝ අයට ආගමික කටයුතු කිරීම සඳහා පහසුකම් සලසන්නට හැකියාව ලැබිලා තියෙනවා. තවද ඇමරිකාවේ වැඩ සිටි කාලය තුළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගැනීමට වජිරබුද්ධි හිමි සමත් වුණා. එම පාඨමාලාවන් තුළින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පමණක් නොව ඇමරිකානු සාහිත්‍ය හා සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා ගන්නට විය. එසේම ලංකාවේ සම්ප්‍රදායට අනුකූලව චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඇමරිකාවේ ඉදිකිරීමත් ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට
අභිනව විහාර ආරම්භ කිරීමේලා කටයුතු සම්පාදනය කිරීමටත් උන්වහන්සේ මූලිකත්වය ගන්නට විය. මෙම විහාරස්ථානයේ නිමෑත කාලෙදී අපි චෛත්‍යරාජන් වහන්සේ නමක් එතන හදලා තාම ශක්තිමත් විදියට ඒ චෛත්‍යරාජන් වහන්සේ ඒ පළාතේ තිබෙන පන්සල් අතර සුවිශේෂී චෛත්‍යරාජන් වහන්සේ කෙනෙක්. මොකද ඒ රටේ එවැනි දෙයක් හදන්නත් නගර සභාවේ අපිට බලපත්‍ර ගන්න ඕන. හැම දෙයක්ම ඇවිල්ලා බලනවා. පදනමේ ඉඳලා ඒ හදන අපි යොදන අමුද්‍රව්‍ය, යකඩ, සිමෙන්ති, වැලි මේ ආදී හැම දෙයක්ම නගර සභාවේ නිරීක්ෂණයට ලක් වෙනවා. මොකද ඒක ඊටම අවශ්‍යයි. මම අපේ රටේ වුණත් ඉල්ලීමක් කරනවා ඒ වගේ දෙයක් නිර්මාණය කරනකොට නගර සභාවෙන් හෝ එහෙම නැත්නම් විශේෂඥ ඥානයේ තියෙන කෙනෙක් ඇවිල්ලා පරීක්ෂා කළා ඒවා හරියාකාරව ප්‍රමිතියට හැදෙනවද කියලා බලන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒවා දීර්ඝකාලීනව ආරක්ෂිතව පවතින්නේ. ඉතින් ඒ විදිහට චෛත්‍යරාජන් වහන්සේ අපිට නිර්මාණය කරන්නට හැකියාව ලැබුණා. ඉතින් අද බොහෝ අය ඇවිල්ලා එම චෛත්‍යරාජන් වහන්සේ වැඳ දැක සතුටටපත් වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ අක්කර 3ක ආරම්භ කරන ලද සිව්වනක් අරණ බෞද්ධ සුභසාධන මධ්‍යස්ථානය තුළ භාවනා ක්‍රම මැනවින් ප්‍රගුණ කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. දශක ගණනාවක් පුරා උන්වහන්සේ විසින් සිදු කළා වූ අනේක විධ මෙහෙය බුද්ධ ශාසනයේ අනාගත අභිවෘද්ධිය උදෙසා පිටුවහලක් වී තිබේ. ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයෙන් අපි කරන සුවිශේෂී කාරණා අතර සෑම වසරකම තරුණ දුවදරුවන් පන්සලේ රඳවාගෙන භාවනා වැඩසටහනක් කරනවා. ඒ භාවනා වැඩසටහන තුළින් දුවදරුවන්ට බුදුදහම ඊටාම ගැඹුරින් අධ්‍යාපනය කිරීමට සහ බුදුදහම තුල තිබෙන ඒ සුවිශේෂී ගුණාංග අධ්‍යයනය කළා ප්‍රායෝගික වශයෙන් ඒ ගත කරන කාලය තුලදී ඒ අයට අත්දකින්න පුළුවන් විදිහට අපි කටයුතු කරනවා. ඉතින් දැන් අවුරුදු 2011 සිට මේ දක්වා අපි මේ වැඩසටහන කරගෙන යනවා. ඊට අමතරව දහම් පාසලක් තිබෙනවා. සිංහල භාෂාව උගන්වනවා, බුදුදහම උගන්වනවා. ඊට අමතරව මැයි මාසේ වෙසක් උත්සවය සිද්ධ කරනවා. අප්‍රේල් අපේ සිංහල අවුරුද්ද සමරනවා. කටින මහා පින්කම් සිද්ධ කරනවා. මේ ආදී වශයෙන් ලංකාවේ විහාරස්ථානවල සිද්ධ වෙන හැම ආගමික වැඩසටහනක්ම ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේත් අපි සිද්ධ කරනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒ රටේ හැටියට ඊටමත් අවැසි දෙයක්. ඒ රට බෞද්ධ රටක් නෙවෙයි. අපේ සංස්කෘතිය, අපේ ආගම ගැන එහි දුවදරුවන්ට අධ්‍යයනය කරන්නට හැකියාව තියෙන්නේ විහාරස්ථානයක් මුල් කරගෙන පමණයි. ඉතින් ඒ නිසා විහාරස්ථානයක් නිර්මාණය කිරීම සහ ඒ තුලින් ඒ දහම් අධ්‍යාපනය ලබා දීම ඉතාමත් සුවිශේෂී දෙයක් වෙනවා. එහෙම නැත්නම් ඒ දුවදරුවන් අපේ සංස්කෘතිය ඉගෙන ගන්නෙත් නෑ, හඳුනන්නෙත් නෑ. අපේ ආගම දහම පිළිබඳව කිසිදු අවබෝධයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම ආගමික වශයෙන් කරන කිසිදු ක්‍රියාවක් පිළිබඳව කිසිදු දැනුමක් ඒ දරුවාට ලැබෙන්නේ නැහැ. ඉතින්
ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල විහාරස්ථාන ආරම්භ කරලා තිබෙනවා. එම විහාරස්ථානවලින් සුවිශේෂී සේවාවක් රාශියක් සිද්ධ වෙනවා. ලංකාවේ ව්‍යසන තත්ත්වයන් ඇති වුණාම සුනාමි ව්‍යසනය වේවා පසුගිය දා සිද්ධ වුණ මේ මහා ව්‍යසනය. ඉතින් මේ වගේ අවස්ථාවලදී ලංකාවේ විහාරස්ථාන වගේම විදේශ රටවල තිබෙන විහාරස්ථාන මුල් කරගෙන දායක පින්නතුන් ඒක රාශි වෙලා ආධාර එකතු කරලා මුදලින් ඒ වගේම අනිත් අඩු බාහිරාදිය මෙහෙම මහා සේවාවක් සිද්ධ කරන විදේශීය ධර්ම දූතයන් වහන්සේලා. ඉතින් ඒක අපි මේ අවස්ථාවේදී බොහොම කෘතවේදීව මතක් කරන්නට ඕන. ඒක අගයන්නත් ඕන. ඒ අනුව අපිටත් මේ අවස්ථාවේදී දැන් මේ කාලය තුල සිද්ධ වෙච්ච මේ මහා ජලගැල්ම නායෑම් තුලින් අවතන් වෙච්ච බොහෝ පිරිසකට යම් සේවාවක් කිරීමට අපිට අවකාශ ශක්තිය ලැබුණා අපේ දායක පින්නතුන්ගේ මූල පරිත්‍යාගය තුලින්. පැවිතිමි නිපහන් අපගේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන තරුණ භික්ෂූන් වහන්සේලාට හොඳින් දහම් අධ්‍යාපනය ලබන්න හැකි පමණින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න අනිකුත් භාෂාවන් ඉගෙන ගන්නට එහෙම භාෂා ඉගෙනීමෙන් සහ ධර්මඥානය වැඩි දියුණු කර ගැනීමෙන් බොහෝ සේවාවන් පිටරටකදී කරන්නට පුළුවන්කම ලැබෙනවා. මොකද එවැනි රටවල බුදුදහම දන්න පිරිස බොහොම අඩුයි. බුදුදහම උගන්වන්න කියා දෙන්න පිරිස් හරි අඩුයි. ඒ නිසා අදත් විහාරස්ථානවල බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ නැහැ. බොහෝ විහාරස්ථානවල එක භික්ෂුන් වහන්සේ එක නමයි නැත්තම් දෙනමයි ওই විදියට බහුල වශයෙන් නැහැ. ඒකට හේතුව තමයි එම විහාරස්ථානවල සේවා කිරීමට හැකියාව තියෙන දක්ෂකම් තිබෙන කුසලතා තිබෙන භික්ෂුන් වහන්සේලා නැතිකම. ඉතින් මේ ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ලබන තරුණ භික්ෂුන් වහන්සේලාට හොඳ අවස්ථාවක් තිබෙනවා. හොඳින් අධ්‍යාපනය ලබලා විශේෂයෙන්ම භාෂා ඥානය ඉංග්‍රීසි භාෂාව දැන් එංගලන්තෙට ඇමරිකාවට වගේ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ රටවල සේවාවන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉංග්‍රීසි භාෂාව හොඳින් හදාarලා තිබෙන්නට ඕන. අපිට ඇත්ත වශයෙන්ම එවැනි මූලික ඉගෙනීමක් තිබුණේ නැහැ. අපි බොහෝ දේවල් ඒ රටට ගිහිල්ලා හදාගන්න දේවල්. නමුත් අද එහෙම නෙවෙයි. අද අපේ රටේ ඒට අවශ්‍ය කරන බොහෝ ස්ථාන අධ්‍යාපන මධ්‍යස්ථාන තිබෙනවා. ඒ වගේම ඒවට මග කියන්න පාර පෙන්වන්න බොහෝ හාමුදුරන් වහන්සේලා නායක හාමුදුරන් වහන්සේලා වැඩවසනවා පිට රටවල. ඉතින් අපිත් මේ අවස්ථාවේ මෙහෙමත් ප්‍රකාශ කරන්නේ ආන්නේ දැනුම ලබා දීම සඳහා. ඒ විදියට හොඳින් අධ්‍යාපනය ලබලා ඒ රටට ගියොත් බොහෝ සේවාවන් සිද්ධ කරන්න පුළුවන්. ඒ රටේ ඉන්න ඒ ජනයට පමණක් නෙවෙයි අපේ රටේ ලංකාවාසීන්ටත් බොහෝ වශයෙන් උදව් උපකාර කරන්නට හැකියාව ලැබෙනවා. නිසා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා පිරිවෙන් අධ්‍යාපනය ලබන තරුණ භික්ෂුන් වහන්සේලා පුළුවන් තරම් හොඳින් ඉගෙන ගන්නට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගන්න. අනිකුත් භාෂාවන් ඉගෙන ගන්න. මොකද තවත් ඉංග්‍රීසි නැති නැත්නම් ඉංග්‍රීසි භාෂාව භාවිතා නොකරන රටවල් තිබෙනවනේ. චීනය, ජපානය, කොරියාව, ඔය ආදී රටවල්, රුසියාව
ඔය වගේ රටවල. ඉතින් අන්න ඒ නිසා ඒ භාෂාවන් අධ්‍යයනය කරන්නත් අවශ්‍යයි. ඒ අධ්‍යයනය කිරීම තුළින් ඒ රටවලට ධර්ම දූතයන් වහන්සේලා වශයෙන් වඩින්නට පුළුවන්. වැඩලා ඒ රටේ සේවාවන් කරන්න පුළුවන්. ඉතින් එහෙම කල්පනා කරලා තරුණ භික්ෂුන් වහන්සේලා හැකිතරම් උනන්දු වෙන්නට ඕන. ඒ සඳහා අපි මතක් කරනවා ආරාධනා කරනවා. ඒ කෙරෙහි තමන්ගේ කාලය වැය කරන්නට කියලා. ලංකාව පුරා මෙන්ම විවිධ රටවල් පුරා ධර්මය බෙදා හරිමින් වෙහෙර විහාරස්ථාන ඉදිකරමින් ගිහි පැවදි ශිෂ්‍යයන් වෙත තමන් වහන්සේ සතු දැනුම බෙදා දෙමින් කටයුතු කරන්නට විය. උන්වහන්සේ අප රටේ භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ඉතා හොඳින් අධ්‍යාපනය ලබා ඉංග්‍රීසි භාෂාව හදාරා ධර්ම ග්‍රන්ථ ආදිය මැනවින් හදාරා භාවනා ක්‍රම ආදිය නිසි පිළිවෙත් ඉතා පැහැදිලිව අධ්‍යයනය කරන්නට පුරුදු වෙන්න යනුවෙනි. එමගින් වෙනත් රටවලට විශාල සේවයක් සිදු කිරීමට හැකියාවක් ලැබේ. මට මේ ගමන එන්නට මහෝපකාර වුණ උදව්පකාර කර මඟ පෙන්වපු ආශිර්වාද කරපු ගුරුහරුකම් දීපු බොහෝ අය ඉන්නවා. මුලින්ම මගේ ආදරණීය දෙමව්පියෝ. ඒ දෙපළගේ ලැබිච්ච ආශිර්වාදය සහ මඟ පෙන්වීම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඒ වගේම දෙහිගස්පේ සෝරත නායක හාමුදුරන් වහන්සේ, දෙනගම රතනපාල නායක හාමුදුරන් වහන්සේ, අපේ ගමේ පන්සලේ නායක හාමුදුරන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාව සිහිපත් කරන්නට ඕන. මාගේ ආචාර්ය උත්තම පරවෑර ශ්‍රී ප්‍රඥානන්දාභිදාන කොළඹ නව කුරුල්ලේ ප්‍රධාන සංඝනායක හුණු විශ්වවිද්‍යාලයේ කුලපති නායක හාමුදුරන් වහන්සේ මතක් කරන්න ඕන. සිහිපත් කරන්න ඕන. ඒ වගේම මාතර සුමංගල පණ්ඩිත හාමුදුරුවෝ සිහිපත් කරනවා. ධර්ම දූතාශ්‍රම විද්‍යාලීය මහා පිරිවෙනේ ආචාර්යයන් වහන්සේලා තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ප්‍රධානකර මහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති කිරිදේ පඤ්ඤාතිස්ස නායක හාමුදුරන් වහන්සේ, සිරිනිවාස හාමුදුරන් වහන්සේ, වජිරගිත්ති හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ නායක හාමුදුරන් වහන්සේලාත් මේ අවස්ථාවේ තාම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරනවා. ප්‍රධානකර මහා විහාරස්ථ දායක පින්වතුන් මේ අවස්ථාවේ තාම පුණ්‍යානුමෝදනාත්මකව ඒ හැමදෙනාම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ ආරම්භ කිරීම සඳහා මහත්සේ අප කැප වුණ දායක පින්වතුන් ශාන්තිනි විජේ මැතිණිය, අනෝජා වික්‍රමසිංහ මැතිණිය, ඒ වගේම ලක්ෂ්මන් වික්‍රමාරච්චි මැතිතුමා ඇතුළු ඒ පින්වතුන් සහ දායක පින්වතුන් අදටත් විහාරස්ථානයේ රැක බලා ගන්න, ආධාර උපකාර කරන, ඒ වගේම අවශ්‍යතා ඉටු කරමින් කැප වෙලා සිටින ඒ පින්වතුන් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරනවා. ඒ අතර මට විවිධාකාරයෙන් උදව්පකාර කර අවවාද දුන්න, ආශිර්වාද කළ සෑම සියලු දෙනාම ඊටාම ආදරයෙන් සිහිපත් කරමින් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගමන ඒම සඳහා ශක්තිය දුන්න සෑම සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමින් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තමන් වහන්සේ විසින් වෙහෙර විහාර ඉදි කරමින් ඒවා යෝග්‍ය හිමිවරුන් වෙත පවරා දෙන්නට උන්වහන්සේ පරිත්‍යාගශීලී විය. පුරා වසර ගණනාවක් බුදුදහම ලෝකවාසී ජනයා වෙත බෙදා හරින, ලෝකවාසී ජනයාට පිහිට වෙමින් ධර්ම මාර්ගයේ ගමන් කරන ත්‍රිපිටකවේදී ගෞරවාර්ය පනම්වෙල වජිරබුද්ධි නායක ස්වාමින් වහන්සේ චිරාත් කාලයක් ආයුරාරෝග්‍ය සම්පත්තියෙන් වැඩ සිටින සේක්වා.